බොරුවට දිවුරපු එකේ විපාකෙ වැඩි. ඒ නිසා මේ කරුණාවෙන් මෛත්‍රියෙන් කර්මය ගැන මා අදහගත්තා වූ ධර්මයෙන් කියන්නේ කවුරුවත් ලවා දිවුරුම් කරගන්න එපා. මේ ලෝකෙට අනුකම්පා කරන්න. අද ඉන්න ගොඩාක් අය ඇත්ත කියන්නේ පින්වත්නි පචමයි කියන්නේ. ඒ නිසා මුම් බොරු කියන බව දැනගෙන දිවුරව ගන්න එපා. ඇයි අපිට මොන හරි ප්‍රශ්න දුකක් තියෙනවා නම් මේ අවුරුදු 10න් 15න් අපි මැරිලා ගියාට පස්සේ ඉවරයි. හැබැයි මේ ඉදිරියේ ඉන්න එක බොරුවට දිවුරලා අර වාගේ ලෝකයකට ගිහිල්ලා අවුරුදු කෝටි ගණන් දුක් විඳිනවට කැමති වෙන්න එපා. ඔහුට අනුකම්පා කිරීම අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. බොරුවට දිවුරන්ට දෙපා. අම්මා තාත්තා පාවලා දෙන්න එපා. අම්මා කෙනෙක්ගේ දුක සක්දෙවිඳුට දැනුණා නම් අර කච්චාණේගේ අම්මපා කියලා දිවුරනකොට ඒක බොරුවක් නම් ඒ ශාපේනවා බොහෝ කාලයක්. බොරුවට දිවුරන්ට එපා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න තියෙන්නේ දිවුරන්ට නෙවෙයි. ඒ නිසා බුදුන් පල්ලා කියලා දිවුරණ එක බොහෝ පාපයක්. අනේ කෝටි වාරයක් මාගේ මවුටද මා පින් දෙනවා. පුංචි කාලේ ඉඳලා එහෙමනම් දිවුරන්ට අපේ අම්මලා අපිට ඉඩ තියලා නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නයි තියෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා.